Hello friends, අද අපි යනවා මාතලේ ට්‍රිප් එකක්. ඉතින් අපි දෙන්න යන්නේ අපේ බයික් එකේ. ඉතින් මේක දැන් මේ වීඩියෝ එක ටික දවසක් තමයි අරගෙන. ඉතින් අද තමයි මම අප්ලෝඩ් කරන්නේ. ඉතින් තේවත මැදින් තමයි මේ ගමන අපි යන්න පටන් ගත්තේ. ඉතින් ඔහොම යනවා. ඉතින් ලස්සන පරිසරයක්. ඉතින් ඒ පරිසරයේ ඉඳ ගමන් අපි ඉතින් මාතලේට යනවා. අපි day 1 එකේදී ප්ලෑන් කරේ රිවර්ස්ටන් යන්නයි, සියරෑල බලන්නයි, පිටවල පතන බලන්නයි තමයි අපි day 1 එකේ ප්ලෑන් කරේ. ඉතින් අපි එකටම ගියේ රිවර්ස්ටන්. හරිම නිස්කලංක, හරිම ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. view එක නම් මාරම ලස්සනයි. ඉතින් ඒ වගේම මෙතන මාරම දවසක් ඒ වගේ චූටි කඩයක් තියෙන එතන මාර අපේ කඩේ වෙලා වහලා තිබ්බේ. ෂෝක් එතන චෝටි දියැලි තිබ්බා. ඉතින් ඒවත් බලාගෙන ඉතින් යනවා ඉන්වස්ට්. ඒ පරිසරය නම් අතන මාරම ලස්සනයි. විදින්න ඕන ලස්සන තැනක්. ගිය ඔයලත් යන්න අනිවාර්යෙන්ම රිවර්ස්ටන්. one day නට වඩා පුළුවන් නම් 2 days වගේ යන්න මාරම රිලැක්සිං. ඒ වගේ මේ ඈත පේන නායකයෙක් දැන් අනේ පව් ඉතින් ගොඩාක් ගෙවල් නායකයින් තියෙන අපි දැන් ඉන්නේ රිවර්ස්ටන්. රිවර්ස්ටන් උඩට යනවා අපි දැන්. හරිම ලස්සන පරිසරයක අපි යන දවසේ නම් එච්චර හුණක තිබ්බේ නැහැ. දැන් අපි යන්නේ සියරෑල්ල බලන්න. හරිම ලස්සන හරිම නිස්කලංක දියැලක්. මේ දියැල්ල අපිට යන්න පුළුවන්. වැටෙක දියැල්ලෙන් එතන වතුර බලන්න අතුලටම යන්න පුළුවන්. මම දැක්ක ලස්සනම දියැලි වලින් එකක්. දැන් අපි යන්නේ පිටවල පතන බලන්න. අනිවාර්යෙන් ළමයි කියන්න ඕනේ රත්තොටේදී ෆුල් ටැංක් ගහගෙන යන්න බයික් එකට. අනිවාර්යෙන්ම ෆුල් ටැංක් ගහන්න. මොකද මේ යන අතරමඟ තුල කිසිම ෂෙඩ් එකක් නැහැ. කඩවල වල තෙල් හොයාගන්න හරිම අමාරුයි. ඒකින්ද අනිවාර්යෙන්ම තෙල් ගහගෙන යන්න. දැන් ඉන්නේ අපි පිටවල පතන. එහෙ තියෙන මිනි වර්ල්ඩ්ස් එන්ඩ් එකක්. ඒක තමයි අපි බලන්න ආවේ. හරිම ලස්සනම පරිසරයක්. මේ තියෙන මිනි වර්ල්ඩ්ස් එන්ඩ්. ළමයි අනිවාර්යයෙන් මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. bye bye.